අද වීඩියෝ එකෙන් බලමු කේන්දරයක 12 වෙනි භාවය ඒ කියන්නේ 12 වෙනි කොටුවෙන් මොනවද පෙන්눔 කරන්න කියලා. තමා විසින් එකතු කරගත් ලාභ වියදම් වීම. ඊළඟ ජීවිතය දක්වා ගමන් කිරීම සඳහා කුසල කර්ම වැයවීම. පින් පළදී අවසන් වීම. පව් පළදී අවසන් වීම. තමා සතු දේවල් අත්හැරීමට සිදුවීම. නිවන සහ මෝක්ෂය ලැබීම. දඬුවම් විඳීමට සිදුවීම. මුදල් සහ ද්‍රව්‍යමය වියදම් වීම. මුදල් සහ ද්‍රව්‍ය වියදම් වීම නිසා දුක් ඇතිවීම. ශරීරයේ වෙහෙස වීම. ශරීරයට හානි සිදුවීම. ශරීරයේ දුර්වල වීම. මනස දුර්වල වීම. දේශගුණය වෙනස් වීම නිසා ඇතිවන බලපෑම් තමාට ඇතිවීම. රෝහල් ගතවීම සහ ප්‍රතිකාර පත්‍යයන් වීම. ජීවිතය එක තැනක හිරවීම. රෝහල් සම්බන්ධව කටයුතු කිරීමට සිදුවීම. ව්‍යසනවලට මුහුණ දීමට සිදුවීම. গুপ্ত කටයුතුවලදී තමා වෙත එම කාර්යයන් ප්‍රතිඵල ගෙන දීම. වංචාවට ලක්වීම. ලබන ආත්මයේ තමන්ගේ ජීවිතය සැපවත් වීම. මෙම ආත්මයෙන් ඊළඟ ආත්මයට ශක්තිය එකතු වීම හෝ අඩුවීම. වියදම් පාලනය. තමා ආසන්නයේ සිටින සමීපතමයින් තමන්ගෙන් ඉවත් වීම. නිදන කාමරයේ සුව පහසු බව. සල්ලාල බව ඉස්මතු වීම. සල්ලාල බව ඔස්සේ තමගේ චරිතය විනාශ වීම. අනුන්ගේ දෝෂ දර්ශනයට ලක්වීම. ආයෝජනය කිරීම. ආයෝජනය කිරීම නිසා ලාභ ලැබීම. ආයෝජනය අසාර්ථක වීමට හේතු. රහස් රැකීම. රහසිගත ප්‍රේම සම්බන්ධතා ඔස්සේ කරදර සිදුවීම. තමා හැර සියලු පාර්ශව වෙත ආදරය ප්‍රේමය මුක්ත කිරීම. ගනුදෙනු පත්‍ර හරහා ගනුදෙනු කිරීම. පරිත්‍යාග කිරීම. දැන්වීම් පළ කිරීම සහ දැන්වීම් පළ කිරීම ඔස්සේ දියුණු වීම. සමාජ සේවා කටයුතු දියුණු වීම. පරාර්ථකාමී බව. පරාර්ථකාමී බව නිසා තමා සමග පිරිස් එකතු වීම. අනපේක්ෂිත කරදර සිදුවීම. මැරවරකම් වලට තමා ලක්වීම සහ ඒවාට තමා මුහුණ දෙන ආකාරය. මෙන්න මේ දේවල් තමයි කේන්දරයක 12 වෙනි භාවයෙන් පෙන්눔 කරන්නේ.